සුබ දවසක් හැමෝටම. ඉතින් අපි අද කතා කරන්න යන්නේ AI එක්ක DJ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දන්නවා මේ වෙද්දිත් AI එක්ක විවිධ සබ්ජෙක්ට්ස් විවිධ විෂයන් වෙනස් වෙමින් පවතිනවා. ඉතින් DJ කියන්නේත් ගොඩක් අපි කැමති විෂයක්. ඉතින් මම DJ කියන විෂය නම් එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. හැබැයි මම මේ පරිගණකයත් සම්බන්ධ අපි AI එක්ක එන අලුත් ට්‍රෙන්ඩ්ස් ගැන හොයලා බලනවා. ඉතින් මම මේ කියන්නේ ඒ වගේම ට්‍රෙන්ඩ් එකක් ගැන තියෙන කතාවක්. ඉතින් අපි බලමු මෙතනින් එහාට කතා කරලා අපි කොහොමද මේ DJ කරන්න AI පාවිච්චි කරන්නේ කියලා. එතකොට මම මෙතනදී බලාපොරොත්තු වෙනවා live music එකක් generate කරන ගමන් ඒ music එක කොහොමද තවත් music එකක් mix කරන්නේ, ඒකේ BPM එක පාලනය කරන්නේ, වගේ දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. right. ඉතින් අපි යමු ස්ක්‍රීන් එකට ගිහිල්ලා බලමු මොකද්ද මේ වැඩේ කියලා. right. ඔන්න අපි ස්ක්‍රීන් එකට ආවා. ස්ක්‍රීන් එකට ආපුවම ඔයාලට පේනවා මගේ ස්ක්‍රීන් එකේ මේ වෙලාවේ තියෙනවා labs.google කියලා ඇප් එකකට platform එකකට ඇවිල්ලා මේ platform එකේ tools කීපයක් තියෙනවා. මේ tools කීපෙ මෙන්න මෙතන music fix DJ කියන එක ක්ලික් කරොත් ඔයාලට මේ tools බලාගත්තා ඇයි. video effects තියෙනවා, image effects තියෙනවා, music effects තියෙනවා, තව කීපයකුත් තියෙනවා. හරි, එතකොට මෙන්න මෙතන ප්‍රධාන වශයෙන්ම music ಜಾති තුනක් ගැන පුංචි අදහසක් තියෙනවා. right. right. ඔන්න ඔතන තියෙද්දි අපි දැන් මේක ප්ලේ නොකර තියෙන්නේ. මම ප්ලේ කරන වෙලාවේ කතා කරන එක චුට්ටක් අඩු කරන්නම්. සමහරට වාට මම කියන දේ 100%ම ඇහෙන්නේ නැති වෙයි. අපි බලමු. right. හරි. දැන් වාට පැහෙනවා මං හිතන්නේ. මං හිතන්නේ දැන් වාට ඇහෙනවා මේ මියුසික් එක යන විදිය. එතකොට අපි ඔන්න වැඩි කරලා බලමු. right. මේ මියුසික් එක යන විදිය වාට ඇහෙනවා. හරි, එතකොට මම දැන් මේක නවත්තන්න. හරි. right. එතකොට මේකේ අපිට පුළුවන් දැන් අපි මම ඉස්සරහට වෙනස් කරලා පෙන්නන්නම්. ස්ක්‍රීන් එකත් එක්ක බලන්න. මම කතා කරන එක වාට හරියටම ඇහෙන්නේ නැති වෙයි සමහර විට. අපි බලමු ස්ක්‍රීන් එකත් එක්ක කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා. දැන් වාට පේනවා මෙතන මෙන්න මේ මියුසික් ස්ටයිල්ස් තුනම එකතු වෙලා තමයි ඇත්තටම මේ මියුසික් එක හැදෙන්නේ. හැබැයි අපිට පුළුවන් වුණා මේක තියෙනවා මකන්න, එහෙම නැත්නම් මියුට් කරන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව ඒක මික්ස් වෙන ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. මේක වොලියුම් නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මික්ස් වෙන ප්‍රමාණය. 100ට කීයක් මික්ස් වෙනවද කියන කතාව තියෙන්නේ මේ. අපි ඕනනම් නැවත ප්ලේ කරලා බලමු. right. මම මේකේ පළවෙනි එක ඕෆ් කරනවා, මියුට් කරනවා, දෙවෙනි එකත් මියුට් කරනවා, තුන්වෙනි මියුට් කරනවා. වාට පේනවා දැන් මේ පළවෙනි මියුසික් එක විතරයි වාට අවසානට තියෙන මියුසික් එක විතරයි ඇහෙන්නේ. වාට පේනවා මෙතන නිල් පාටින් තමයි පෙන්වන්නේ. දැන් මං ගිහලා පළවෙනි එකත් ඔන් කරන්න. ඔන් කරපුවම වාට පේනවා මෙන්න මෙතන මියුසික් එක මෙතන පාට වෙනස් වෙනවා නිලුයි තැඹිලි පාටයි විදිහට. right. right. මං හිතන්නේ වාට පැහැදිලි. එතකොට මට මේ ඒකෙන් කියවෙන්නේ මේ මියුසික් දෙකම මික්ස් වෙලා තමයි මෙතන දැන් වැඩ කරන්නේ. right. අපි ඊළඟට ඔන් කරපුවාම වාට පේනවා මෙන්න මේකේ කොළ පාටකුත් ඇවිල්ලා තියෙනවා. right. කොළ පාටකුත් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ මියුසික්ස් තුනම මික්ස් වෙලා තමයි දැනට මේ ලයිව් එක ප්ලේ වෙන්නේ. right. මම දැනට මේ සියල්ල අයින් කරනවා. right. එතකොට මම මේකට තව එකක් හදන්න යන්නේ. මොකද මම කරන්න යන්නේ මේ ඔක්කොම ටික අයින් කරලා මම DJ එකක් ප්‍රොම්ප්ට් කරන්නයි යන්නේ. හරි. මට අවශ්‍ය ට්‍රැක් එක ප්‍රොම්ප්ට් කරන්න. ඉතින් මට මේ වෙලාවට ප්‍රොම්ප්ට් නැහැ. මම ඒ නිසා ChatGPT එකට ගිහලා මම ප්‍රොම්ප්ට් ටිකක් හදා ගන්නවා මේකට දාලා. ඉතින් ඔයාලට ප්‍රොම්ප්ට් හිතලා දාන්න පුළුවන්. මම මේක දවස් කිහිපයකට ඉස්සෙල්ලා චෙක් කර ප්‍රොම්ප්ට් එකක් මම ගෙනලා දානවා. මේ තියෙන්නේ මම හදපු ප්‍රොම්ප්ට් ටික. ප්‍රොම්ප්ට් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් ඇත්තටම මේවා ගැන
අපි හෝම්වර්ක්ස් කරනවානේ. මේ හෝම්වර්ක්ස් කරද්දී මම හදුණු ප්‍රොම්ප්ට් එක තමයි මේ තියෙන්නේ. හරි අපි බලමු. මම චුට්ටක් වොලියුම් එක අප් කරලා තියන්න. හරි එතකොට මේකේ තියෙන පළවෙනි බොලිවුඩ් ප්‍රොම්ප්ට් එකක් තියෙන්නේ මේකේ. රයිට්. මේක අරගෙන මම දෙනවා පළවෙනි ට්‍රැක් එක විදියට. රයිට්. මොන දැන් පළවෙනි ට්‍රැක් එක විදියට දීලා තින්න. අපි මේක ප්ලේ කරමු. ඔයාලට පේනවා දැන් ට්‍රැක් එක චේන්ජ් වෙලා අපි දීපු ප්‍රොම්ප්ට් එකට චේන්ජ් වෙලා තියෙනවා. රයිට්. හරි අපි තව ප්‍රොම්ප්ට් එකක් ගමු. ඔන්න මම දෙවෙනි ප්‍රොම්ප්ට් එක ගත්තා. පාට චේන්ජ් වෙන මියුසික් එක ඇහෙනවනේ. ඔව්. දැන් මියුසික් එක චේන්ජ් වුණා නැවත. රයිට්. එතකොට ඔයාලට තේරෙනවා මේක මියුසික් එක චේන්ජ් වෙන විදිය. හරි. ඉතින් මියුසික් අඩු කරන්න. රයිට්. එතකොට ඔයාලට තේරෙනවා දැන් මෙතනදී අපිට තාම ලේසියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේක තියෙන්නේ මේකේ ප්‍රධාන වශයෙන්ම මේකේ ඔටෝ කියලා එකක් තියෙනවා. මේක BPM එක අවශ්‍ය නම් මෙතනින් වෙනස් කරන්න පුළුවන්. හැබැයි මම විශ්වාස කරන්නේ මේක ඔටෝ තියෙන එක හොඳයි කියලා. කී එක ඕනනම් අවශ්‍ය නම් වෙනස් කරන්න පුළුවන්. C major ද D major ද ඒ විදිහට වෙනස් කරා හැකි. BPM එක අවශ්‍ය නම් වෙනස් කරන්න පුළුවන්. මෙතන තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය නම් මෙතන මියුසික් ස්ටයිල්ස් නැවත හදා ගන්න පුළුවන්. ඔයාලට ඕන නම් දැන් අපි හිතමු උදාහරණයක් විදිහට ඔයාලට ෆ්ලූට් එකක් ඕන කියලා. ෆ්ලූට් එකක් ඕන නම් මම මේ දෙක මියුට් කරනවා. මියුට් කරලා මේක වැඩි කරනවා. උඩරිම ගන්නවා. අපි මියුසික් එකත් වැඩි කරමු. එහෙනම් නේද ඔයාලට? ෆ්ලූට් එකකින් ලස්සන මියුසික් එකක් දීලා තියෙනවා. රයිට්. ඉතින් ওই විදියට අපිට හැකියාව තියෙනවා විවිධ මියුසික් හදාගන්න. මේක ලයිව් පර්ෆෝම් කරන්න පුළුවන්. ලයිව් DJ එකක් විදියට පර්ෆෝම් කරන්න හැකියාව තියෙනවා. මම හිතන්නේ ඔයාලට පැහැදිලි. ඉතින් මේ විදියට ඔයාලට DJ කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේක ලයිව් රෙකෝඩ් කරන්න නම් ඔයාලට මොන හරි ඔප්ෂන් එකක් අවශ්‍ය වෙනවා. ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් OBS වගේ ටූල් එකක්. ඒ වගේම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වෙනත් ටූල් එකක් ඔයාලට මේ රෙකෝඩින් එක කරගැනීම සඳහා. රයිට්. මම හිතන්නේ ඔයාලට පැහැදිලි කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපි AI ගැන ගොඩාක් ලස්සන ටියුටෝරියල්ස් ටිකක් අරගෙන බලාපොරොත්තු වෙනවා. AI ගැන තව ගොඩාක් ටියුටෝරියල්ස් තියෙනවා. අපි දැන් මේතනදී AI වලින් DJ කරා, අපි AI වලින් ඉස්සරහට ෆිල්ම් හදන හැටි ඉගෙන ගමු. AI වලින් වීඩියෝ එඩිට් කරන හැටි ඉගෙන ගමු. මේ වගේ ගොඩාක් දේවල් අපි ඉස්සරහට අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක subscribe කරලා ඊට පස්සේ එහා පැත්තේ තියෙන bell icon එක, ඒ bell icon එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න. right. එනවා ඔයාලා හැමෝටම සුබ දවසක්.